ලක්ෂ 32000කට වැඩි මුදලක් ගොවීන්ට මේ වෙනකොට ගෙවීම් කරලා තියෙනවා. පෞද්ගලික දිට්වාස් විකුණාටුවත් එක්ක පසු ක්ෂේත්‍රයට විශාල හානියක් වුණා. සත්තු විශාල ප්‍රමාණයක් මරුණා. හරක්, එළුවෝ, ඌරෝ, කුකුලෝ මේ ආදි වශයෙන්. ගව ගාල් වලටත් හානි වුණා. ගොවීන්ට අපේ කිරිසේට සැලකියුතු හානියක් වුණා. කුකුල්ලෝ ලක්ෂ ගාණක් මරුණා. ඉතින් ඒ නිසා ඒ සියලුම ගොවීන්ට ඒ අදාළ සුදුසුකම් තියෙන අයට වන්දි ලබා දීමට රජය තීරණය කෙරුවා. මේ වෙනකොට තියෙන තොරතුරු අනුව ලක්ෂ 32000කට වැඩි මුදලක් ගොවීන්ට මේ වෙනකොට ගෙවීම් කරලා තියෙනවා. ඒක හරකෙක් වෙනුවෙන් මැරිච්ච ලක්ෂ 2කුත්, ඌරෙක් වෙනුවෙන් 20000කුත්, එළුවෙක් වෙනුවෙන් 20000කුත්, කුකුලටත් බොයිල කුකුලා සහ ලේය කුකුලට වෙන වෙනම වන්දි මුදල් නිදාස් කරලා තිබෙනවා. එතනින් අපි නතර වෙන්නේ නැතුව මේ ගොවීන්ට තවත් හයියක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 25000ක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක බැංකුව ආධාර යටතේ එතනදී මේ සියලුම සත්තු එන්නත් කිරීම සඳහා ලෙඩ වලින් ආරක්ෂා කර ගැනීමට ඒ එන්නත් කිරීමේ කටයුත්ත තමයි අද අනුරාධපුර තිරප්පණින් ආරම්භ කරුවේ ජාතික වැඩපිළිවෙල. මාස දෙකක් විතර කාලයක් ඇතුළත මේක අවසන් කරන එක තමයි අපි සැලැස්ම. එන්නත් කිරීමට අමතරව කැඩුණු විනාශ වෙච්ච ගාල් කොටු ඒවා ප්‍රතිසංස්කරණය කර ගැනීමට උදව් කරන්නත්, තන බිම් වලට හානි වෙච්ච ඒවාට උදව් කරන්නත්, සාන්ද්‍ර ආහාර ඇතුළු ඖෂධ ඒ ගොවිගැන්තාව වෙත විශේෂයෙන්ම සත්තු වෙනුවෙන් නිදහස් කරන්නත් මේ ව්‍යාපෘති යටතේ තීන්දුවක් කරගෙන තියෙනවා. ඒ සඳහා තමයි මේ මුදල වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව සත්තු මැරිච්ච ගොවීන්ට වන්දි ගෙවන එකට අමතරව එම ගවගාල් ඒ වගේම එළු කොටු යථා තත්ත්වයට පත් කරගෙන අපේ ඉලක්ක වලට යන්න අදාළ පරිසරය නිර්මාණය කරන එක තමයි මේකේ මූලික අරමුණ. ඒක තමයි අද තිරප්පණින් අපි ආරම්භ කළේ.